හෙලෝ ගයිස් ශ්‍රී ලංකාව හා කොදිව අතර තිබ්බ පළවෙනි තරගයේ ශ්‍රී ලංකාව ලකුණු 41 ජයග්‍රහණය ලබා ගන්න සමත් වුණා. නිව් එරා එකේ පටන් ගත්ත පළවෙනි තරගයේ විදිහට තමයි මේ ශ්‍රී ලංකාව මේ තරගෙට පිවිදුනේ. නිව් එරා එක කියන්නේ මේ අලුත් කෝච් කෙනෙක්, අලුත් නායකයෙක්. ඇත්තටම හොඳින් තරග වැදුනා එදා තරගයේදී. කියන්න ඕනේ මේ පිච් එකත් එච්චර ලේසි පිච් එකක් නෙමෙයි. කියන්නේ ලංකාවේ තමයි ලංකාව ගොඩක් ක්‍රීඩා කරේ. කියන්නේ පහුගිය කාලේ ඒ පිච් වල ක්‍රීඩා කරලා ගිහිල්ලා මේ පිච් එක සෙල්ලම් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ලංකාව පන්දුවර 50 අවසානයේ ලකුණු 303ක ලකුණු සංඛ්‍යාව රැස් කරන්න සමත් වුණා. මම හිතන්නේ ඇත්තටම අපි කණ්ඩායමේ එක්කෙනා ගානේ කතා කරොත් මුලින්ම කියන්න ඕනේ මේ පැතුම් නිස්සංග ලකුණු 79 ලබාගත්ත පන්දු 103කින් වගේ මට මතක විදිහට ඔහු ලකුණු 79 ලබාගත්ත පළවෙනි පන්දුවෙන්ම මේ අවස්ථාව ලබා දී තමයි ලකුණු 79 ලබා ගත්තේ. ඒත් මම හිතනවා ඔහු හොඳින් පන්දුවට පිටිගන්න යෙදුණා. ඊට පස්සේ මුල් පන්දු කිහිපෙ ඔහු නිකන් මම හිතනවා ඕවර් කොන්ෆිඩන්ට් ප්ලේ කරේ. ඒක මෙව පස්සේ ඔහු තේරුම් ගත්තා විතර ඒ විදිහට ක්‍රීඩා කරන්න බෑ කියලා. ඔහුට තේරුම් අරන් පස්සේ හොඳ ක්‍රීඩා කරා. ඊපස්සේ කමිලි වෙන්ඩිස් මම හිතන්නේ ඒක ගොඩක් හොඳ තීරණයක්. කමිලි වෙන්ඩිස් කියන්නේ අනිවාර්යෙන්ම ලිමිටඩ් ඕවර් සෙල්ලම් කරනවා නම් එයා පළවෙනි ක්‍රීඩකයන් 3 දෙනා අතර තමයි මේ ක්‍රීඩා කරන්න ඕනේ. මම හිතන්නේ ඒක හොඳ තීරණයක්. ලකුණු 12ක් පවුන ලබා ගත්තේ. මම හිතන්නේ ඒක හොඳ ආයෝජනයක් වෙයි කියලා. ඉස්සරහට මම හිතන්නේ තව මැච් 5ක් 6ක්වත් උඩ ලබා දෙන්න ඕනේ. සර් වෙන්ඩිස් ඇත්තටම මම හිතන්නේ 72යි ලබා ගත්තේ පන්දු 60ක් වගේ මට මතක. ලකුණු 72 ලබා ගත්තා. ඒ කියන්නේ 72 නෙවෙයි මං හිතුවේ ඒ පිටිගන්නේ විදිහට ලකුණු 130ක්වත් අඩුම ලබා ගන්න ඕනේ කියලා. මොකද ඇත්තටම ඔහු තාම හොඳින් පිටිගන්නේ යුතුයි. කියන්නේ එයා ඉන්නේ ෆෝම් එක මොන වගේ ෆෝම් එකක්ද කියලා කට්ටියට පෙන්වා දුන්නා. මේ තාමත් හොඳින් ලකුණු රැස් කරලා කියන්නේ 6 පාර 4 සාතරේ පාර 4ක් ඉල්ල කරලා තමයි ලකුණු 72 ලබා ගත්තේ. ඊට පස්සේ කියනවා අපේ චරිත් අසලංක. මම චරිත් මුල් ටිකේ හොඳට පන්දුවට පහර දුන්නා. හැබැයි ඔහු අන්තිම ඕවර් 40 වුණාට පස්සේ ඔහු මම දැන් පොඩ්ඩක් ස්ලෝ වුණා. ඉතින් පස්සේ කියන්නේ ඊට වඩා ඔහු වේගයෙන් ලකුණු රැස් කරන්න ඕනේ. නමුත් මම හිතනවා කඩළු අතර මුල් ටිකෙත් හොඳට දිව්වා. ඒත් පස්සේ ඒක නැතුව මම හිතනවා ඔහු ඉස්සරහට දාගත්තොත් හොඳයි. කියන්නේ ඔහු අනිවාර්යෙන් ටන්නයි වෙන්න ඕනේ ක්‍රීඩකෙක්. ලත්නායක පන්දු 38කින් ලකුණු 24ක් පමණ ලබා ගත්තා. මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. ඔහු මේ වෙස්ට් ඉන්ඩීස් වල ක්‍රීඩා කරන පළවෙනි තරගාවලියේ හින්දා ඔහු අකින් පිට ක්‍රීඩා කරන මම හිතන්නේ ඔහුට ඉස්සරහට කාලයක් යද්දී ඔහු ලකුණු අතරට එයි. මම හිතන්නේ මේ ඉදිරියේදී ඔහු මම හිතනවා හොඳ දාන්න වෙයි කියලා. ඊට පස්සේ අපි දැක්කා යනිල් ලියනගේ. මම හිතන්නේ ඔහු හොඳට ෆීල්ඩ් එක ඉන්නේ කොතනද ඔහු ඒක දන්නවා. ඔහු දන්නවා ඔහුට ගහන්න පුළුවන් පහර මොකක්ද, ඔහුට ලකුණු රැස් කරන්න පහරද කියලා. ඇත්තටම හොඳින් පිටිවෙන්න දෙනවා. දැක්කා සමහර අය කියනවා උතෙන්ට මේ බෑෂර් කෙනෙක්. ඒ කියන්නේ නැත්නම් හයියෙන් ගහන එක් කියන්නේ මේ දසුන් සාහන කළා වගේ ක්‍රීඩකෙක් උතෙන්ට එන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒක හරියන දෙයක් නෙමෙයි. ලංකාවේ පහුගිය කාලෙත් එක බලුවාම එහෙම ක්‍රීඩකයෝ හරියන්නේ නැහැ මෙතනට. ඒ කියන්නේ ජනිත් දිනේ තමයි ඒතර ගැලපෙන කෙනා. ඔහු කොහොමත් වෙන අය කියන දේ වල නැහැ. ඔහු කොහොමත් මම හිතන්නේ දිගටම කණ්ඩායම රැඳිලාදී පන්දු යැවීම ගැන සැලකිල්ලදී මම හිතනවා ලංකාවේ අසිත ප්‍රනාන්දු තමා පොඩ්ඩක් ප්‍රශ්නෙට ඉන්නේ. මේ අසිත පහුගිය මැච් 5ේම හොඳින් බෝල් පන්දු යැවුවේ නැහැ. මම හිතනවා එතෙන්ට වෙන ක්‍රීඩකයෙක් උදාගත්තා නම් හොඳයි. මොකද ශාන් මාලිංග හා දිල්ෂාන් මසංග හොඳ ෆෝම් එකකින් පන්දු යන්න දෙන්නෙක්. ඒ දෙන්න මම හිතන්නේ ඒ දෙන්නම ටීම් එකට එනවා නම් මම කැමතියි. මොකද මිලාන් රත්නායකත් හොඳ පන්දු යන්නේ එකේත් මම හිතන්නේ අර දෙන්නයි මම හිතන්නේ පන්දුවම වැදගත්ම. කියන්නේ මිලාන්ට පිටිගෙන දෙන්න පුළුවන්. ඒක තමයි ටීම් එකට ඇතුල් වෙලා තියෙන්නේ. ඒත් මම හිතනවා අර දෙන්න සමග දෙස්මන් සමීර කියන 3 දෙනාම ක්‍රීඩා කරනවා අපිට හොඳ සොලිඩ් ඇටැක් එකක් ඉන්නවා. කියන්නේ පන්දු යන්නේ ඕනම අවස්ථාවක පන්දු යන්න පුළුවන්. පන්දු යන 3 දෙනා ඊට පස්සේ අපි මහේෂ් තීක්ෂණ මම දැක්කා. ඔහු අන්නම් කැමතියි තමයි
දුනිත් පෙල්ලාලගේ ක්‍රීඩා කරනවා නම් ඒ තුන් එළිය ක්‍රීඩකයා විදිහට. නමුත් ඌ එදා හොඳින් පන්දු මන් කොහොමද වෙස්ට් ඉන්ඩීස් වගේ කණ්ඩායමක් හොඳින් ඉතිහාසයේ පුරාම හොඳින් පන්දු වල තියෙනවා. පන්දු හතරක් ගත්තා. හොඳින් පන්දු වල ලකුණු 43 ඔහුගේ පන්දු ඕවර් 10ට ලබාගත්තේ කඩුව ලබා ගත්තා. තීක්ෂණතුලින් බැලුවම මම හිතන්නේ මේ ඒ ආකාරයට පන්දු යනවා මම හිතන්නේ තීක්ෂණ ක්‍රීඩා කරත් කමක් නැහැ. ඌ මම දැක්ක ඌ තව ටිකක් ඔහුගේ මේ තරබාරුකම අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහු වර්ක්අවුට් කරලා තියෙනවා මම හිතන්නේ. ඒක හොඳයි. එහෙම වෙනවා වෙන්න ඕන ක්‍රීඩකයෝ දැනගන්න ඕන Tamanට කණ්ඩායම රැඳිලා ඉන්න ඕන නම් හොඳින් දක්ෂතාව පෙන්නන්න ඕන කියලා. තාමත් හොඳින් ක්‍රීඩා කරා මම හිතන්නේ ඉදිරි තරගවල මේ විදිහට ක්‍රීඩා කරොත් අපිට යම්කිසි බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන් මේ කණ්ඩායම ගැන. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.